හායි යාළුවනේ කොහමද? මේ අපේ වත්තේ තියෙන නයි මිරිස් ගස් ටිකක් මේ තියෙන්නේ. මේ නයි මිරිස් එක වර්ග නම් මම හිතන්නේ හයිබ්‍රිඩ් වර්ගයක්. හරියටම දන්නේ නැහැ නම මොකක්ද කියලා. නම අදාළ නැහැ. ඉතින් නයි මිරිස්නේ. ඒ හින්දා මම මේ නයි මිරිස් වලින් වේලිච්චි ඒ කියන්නේ ඉදිලා වේලුණ කරල් දෙක තුනක් ගත්තා. අරගෙන ඒක යට ටික අරගෙන පොතු අයින් කළා තවානක් දැම්මා. ඒ තවාන වලට මම පෙන්නන්නම්. ලොකුවට ඉතින් වියදමක් කියන්න නෑ. ඉතින් තවානක් දාද්දී ගහෙන්ම ගත්තා හොඳ බීජ ටිකක් අරගෙන ඒක තවානකට දැම්මා. ඉතින් පොඩි තවානක් හදලා ඒකට දැම්මා. මේ තියෙන්නේ ඒ තවාන තමයි. උඩින් පිදුරන් දාලා නැහැ. ඉතින් පොල් අතු තුනක් තමයි දාලා තියෙන්නේ. ඒකේ හැදිලා තියෙනවා ඇට හොඳයි අවුලක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට හැදිලා තියෙනවා. දාපු ඇට ගානම පෙරවිලා කියලා තමයි මට නම් හිතෙන්නේ. කොහොම මෙතන පුංචි පුංචි පැල තියෙනවා 200ක් 300ක් විතර. බලමු දැන් සති දෙකක් වගේ තමයි මේ දාලා. බලමු මේක මං හිටවද්දී මුලින්ම වීඩියෝ දාන්න. ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒක මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් මේවා හොඳට හැදෙයිද කොහොමද කියලා. පුළුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා දන්නවා නම් ඒ නයි මිරිස් වර්ගයේ මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට හැමෝටම බුත් සරණයි.